අතිශය සමෘද්ධිමත් කැලණිය රාජධානියේ ඈත අතීතයේදී ප්‍රඥාවන්ත ගුණවත් රජ කෙනෙක් පූජනීය ගංගාවක් අසල රජ කළේය. බිම සරසාර විය. ජනයස් නමුත් සාමය විදනසුළු විය. ඊර්ෂ්‍යාකාරී භික්ෂුවක් බොරු වචන පතුරුවා හැර රජු උතුම් භික්ෂූන් වහන්සේලාට අපහාස කළ බවට චෝදනා කළේය. ජනතාව නොසන්සුන් වූ අතර රජුගේ හදවත ශෝකයෙන් බර විය. ජනතාව සංසුන් කිරීමට සහ තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට රජු මුහුදට මහා පූජාවක් පැවැත්වීමට තීරණය කළේය. ඔහුගේ එකම දියණිය වූ දිනෙතී කඳුළු ඇතිව රජු මල්වලින් සරසන ලද රන් ඔරුවක තම දියණිය තබා කැලණිගග මෝය අසලින් පා කර හැරියේය. ගඟ ඇයව සෙමින් විවුක්ත මුහුද දෙසට ගෙන ගියේය. දින ගණනක් ගෙවී ගියේය. දෙවිවරු ඇය දෙස බලා සිටියහ. මුහුද සංසුන්ව පැවතුණි. ඇගේ රන් ඔරුව රළ සහ සුළං හරහා ලංකාවේ දකුණු වෙරළ දෙසට මෙහෙයවීය. එක් උදාසනක රන් ඔරුව කිරින්ඩ අස්සල දකුණු වෙරළට ළඟා විය. නිර්භීත කුමරියව ඇගේ ධෛර්යය සහ පාරිශුද්ධත්වය අගය කළ රුහුණේ කාවන්තිස්ස රජු විසින් සොයා ගන්නා ලදී. එදින සිට කැලණිගඟ පූජනීය විය. එය ධෛර්ය, සත්‍ය සහ දිව්‍යමය ආරක්ෂාව ජනතාවට සිහිපත් කළේය. එහි ජලය තවමත් ගලා බසී එය ස්පර්ශ කරන සෑම හදවතකටම ආශිර්වාදගෙන දෙයි. කැලණිගඟ තවමත් ගලා බසී. සත්‍ය, ධෛර්ය සහ විශ්වාසයේ ගැඹුරුම දියඹ හරහා පවා අපට මඟ පෙන්විය හැකි බවට මේ සදාකාලික මතක් කිරීමකි.